රටක ආර්ථිකය ශක්තිමත් වෙන්නේ ව්‍යවසායකයන් ශක්තිමත් වුණාමයි. ඒ ශක්තියට අත දෙන්න, ඒ සිහිනවලට වේදිකාවක් හදා දෙන්න මහජන බැංකුව තවත් අර්ථවත් පියවරක් තැබුවා. ජාත්‍යන්තර ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව දිනයට සමගාමීව මහජන බැංකුව සංවිධානය කළ ව්‍යවසායකත්ව උදානය 2026 වෙළඳ ප්‍රදර්ශනය කොළඹ හයිඩ් පාක් පිටියේදී විශාල ජනතා සහභාගීත්වයක් සමග අති සාර්ථක ලෙස දිගහැරුණා. එහි සමාරම්භක අවස්ථාවට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරී හා සාමාන්‍ය අධිකාරී ක්ලයි ෆොන්සේකා, කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් AD රෝහණ, මහජන බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන හා ශුද්‍ර මූල්‍ය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වික්‍රම නාරායන ඇතුළත් ආයතනික හා විධායක කළමනාකාරීත්වය කාර්ය මණ්ඩලය සහ ව්‍යවසායකින් රැසක් සහභාගී වුණා. අපි ගත්තොත් එහෙම භාණ්ඩ අපනයන ශේෂ්ත්‍රය එක්ස්පෝර්ට් මාකට් එක 52% වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ තමයි මේ සඳහා මූලිකත්වය දක්වන්නේ. ඒතර මහජන බැංකුව විදිහට අපි මූල්‍ය පහසුකම් විතරක් නෙමෙයි, ව්‍යාපාරික ලෝකය, ව්‍යාපාරික දැනුම, ඒ වගේම අන්තර්ජාතික වෙළඳපොළ ආකර්ෂණය කරගන්නේ කොහොමද, ඒවලට ඇතුළත් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මූල්‍යයට එහා ගිය සේවාවක් වර්තමානයේ වෙනකොට බැංකු පද්ධතිය තුළ ව්‍යාපාරිකයන්ට සපයනවා. මේ ව්‍යාපාරික ප්‍රජාවේ දියුණුව මුළු රටේම ආර්ථික ස්ථායීතාවයට ඍජු බලපාන. මේ ව්‍යවසායකයන් දකින සිහින යථාර්ථයක් කරන්න ඒ සඳහා වූ මුල්‍ය පාලමක් නිර්මාණය කිරීම අතිශයින් වැදගත් කාර්යයක්. ඒ පාලම නිර්මාණය කිරීමේ බාරදූර වගකීම ඔබ බැංකුව විසින් සිදු කරන බව මේ අවස්ථාවේදී ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. ඒ පිළිබඳ මගේ ගෞරවනීය ප්‍රණාමය මම පුද කරනවා. දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කළ ව්‍යවසායකයන් තම නිෂ්පාදන, තම දක්ෂතා සහ තම ව්‍යාපාරික ගමන එකම වේදිකාවකින් රටට ඉදිරිපත් කළා. මහජන බැංකුවේ කොළඹ උතුර සහ දකුණ ප්‍රදේශිකයින් විසින් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනයේදී ව්‍යවසායකයන් හට ණය පිරිනැමීමේ කටයුතුද සිදු වූවා. ඒ ඔස්සේ අවස්ථාවක්, වෙළඳපොළක් හා පාරිභෝගික පිරිසක් අපේක්ෂාවෙන් සිටි ව්‍යවසායකත්ව අදහස් හා නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට පවා හැකි වුණා. අත්කම් නිර්මාණවල සිට ආහාර නිෂ්පාදන දක්වා බතික්, රෙදිපිලි, ආභරණ, කුළුබඩු, විසිතුරු මල් පැල සහ තවත් බොහෝ දේශීය නිර්මාණ නරඹන්නන්ගේ හා පාරිභෝගිකයන්ගේ දැඩි අවධානය දිනාගත්තා. එතන මහජන බැංකුව ගෑවට ව්‍යවසායක ගම්මානට ඇවිල්ලා ලක්ෂ 900ක් 1000ක් වැනි ප්‍රමාණයක් අපේ ගමේ මේ ව්‍යවසායකින්ට ලබා දීලා තියෙනවා. හීනයක් තිබ්බා මගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගෙන ෆොරින් මාකට් එකට දක්වා යන්න. ඒ මගේ හීනේ සැබෑ කරගන්න මහජන බැංකුව නිසා මට හැකි වෙලා තියෙනවා. People's Bank, they helped us build our business from the zero. That's what is very important in Sri Lankan soil. So entrepreneurs, they have capacity, they have knowledge, they have abilities, but financial support is and financial advisors, the corporation, where else which is lacking in Sri Lanka. So that has been given to us by the People's Bank. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මහජන බැංකුවට මට මේ අවස්ථාව උදා කරලා දුන්නට. මේ වන විට මගේ දැනටත් ඉන්නවා පුහුණුලාභීන් විශාල ප්‍රමාණයක් මේ ශේෂ්ත්‍රයේ. ඔවුන්ටත් මහජන බැංකුව සමග එකතු වෙලා ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් උදා කරගෙන ආර්ථිකයට දායකත්වය ලබා දෙන්න. People's Bank was the bank that has really helped them, guided them. And because of People's Bank only that we have come up to this stage now. වෙළඳ ප්‍රදර්ශනයකට එහා ගිය මේ අත්දැකීම ව්‍යවසායකයන්, පාරිභෝගිකයන් සහ නව ව්‍යාපාරික අවස්ථා එකිනෙක සම්බන්ධ කළ වටිනා වේදිකාවක් බවට පත් වුණා. මහජන බැංකුව මූල්‍ය සහායකයා පමණක් නොව ව්‍යවසායකත්වයට ඉදිරියට යන්න අවශ්‍ය විශ්වාසය, අවස්ථාව සහ ශක්තිය ලබා දෙන සැබෑ හවුල්කරුවෙක් බව ව්‍යවසායකත්ව උදානය 2026 යළිත් තහවුරු කළා.